අයිබෝන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම. ඉතින් අදත් වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් වැදගත් වීඩියෝ එකක් අරන් ආවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අද කියන්න යන්නේ වඩු කර්මාන්තයේදී ගොඩක් ප්‍රයෝජනවත් වෙන නූල් සම්බන්ධව තමයි කියන්න යන්නේ. ඉතින් මේක බාල මහලු වැඩිහිටි හැමෝටම මේකත් වැදගත් වෙනවා. ඔය කට්ටියගේ ජීවිතේටම මේක ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. මේ වීඩියෝ එක ස්කිප් කරන්න තු බලන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න මගේ channel එක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. එහෙනම් අපි බලමු මේකේ මෙන්න මේ අඩිරූලේ මේකේ ගහලා තියෙනවා අඟල්. අඟල් කියලා මෙන්න මෙතන ගහලා තියෙනවා ඉන්ච් කියලා පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තට හරවපුවම තියෙනවා මේකේ මෙන්න මෙතන තියෙනවා මිලිමීටර් සෙන්ටිමීටර් කියලා. එතකොට මේකේ කොහෙවත් නූල් කියලා මේකේ සඳහන් වෙලා නැහැ. එතකොට අපි නූල් කියන්නේ මොනවද කියලා වෙලා තමයි දැන් හොයාගන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙතන 5යි 6යි අතර. මෙන්න මේ දෙකේ තියෙනවා මෙන්න මේ පොඩි අඟලක් ඇතුළට පෙන්නලා 7යි 8යි අතර මෙන්න මේ පෙන්නලා තියෙන ඒවට තමයි අපි නූල් කියලා හඳුන්වන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ 7 ඉඳන් 8 වෙනකොට මෙතෙන්ට තියෙනවා මේ අඟලක් ඇතුළේ තියෙනවා නූල් 8ක්. නූල් 8ක් කියන්නේ නූලක් කියලා පෙන්වන්නේ මෙන්න මෙතන මේ ඉරි කෑලි 1යි 2යි. මෙන්න මේ පොඩි ඉරි කෑලි නේ ලොකු ඉරි කෑලි දෙනකොට තමයි නූලක් කියලා පෙන්වන්නේ. එතකොට මේකේ අඟල් භාගයක් ඇතුළේ තියෙනවා නූල් 4ක්. එතකොට මෙන්න මෙතන ඉඳන් මෙතන එනකොට තියෙනවා නූල් 8ක්. එතකොට මේකේ සම්පූර්ණම තියෙනවා මෙන්න මේ අඩිරූලේ අඟල් 12ටම තියෙනවා නූල් 96ක්. ඉතින් මෙන්න මේ නූල් වලින් වැඩ කරන්න ගොඩාක්ම ලේසි වඩු කර්මාන්තේ වැඩ කරනකොට. ඉතින් ඔයගොල්ලන්ට මේක පැහැදිලි නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මක් හරි අපහැදිලිකමක් තියෙනවා නම් නැවත කියලා දෙන්නම්. ඉතින් ගිහින් එන්නම් මේ වීඩියෝ එකෙන්. මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න channel එකට subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමදෙනාටම ජය වේවා.